මම අද ඔයාලට පෙන්වන්න යන්නේ කොහොමද අපි පෙට්ටිගත කරගත්ත මීවදයක් නඩත්තු කරගන්නේ කියලා. ඉතින් අපි පෙට්ටිගත කරගත්ත මීවදයක් නඩත්තු කරද්දී අර ස්වභාවික පරිසරයේ තියනා වගේම නෙමේ අපි මේක කලින් කලට බලන්න ඕනේ. ඒ කියන්නේ මේකේ ඉටි සලඹයාගේ හානිය සිද්ධ වෙනවා. එතකොට මීවදේ මගින් වැටෙන කුඩු අඩිය තුල තැම්පත් වීම තුලින් එක එක කෘමි සත්තු බෝ වෙනවා. ඒ නිසා සති 2-3කට සැරයක් මීවදේ පරීක්ෂා කරන්න ඕනේ. පරීක්ෂා කළා ඒවා ඉවත් කරලා හිතකර තත්ත්වයක් ඇති කරන්න ඕනේ මීමැස්සන්ට. ජනපදයේ පවත්වාගෙන යාම සුදුසු. ඉතින් පරීක්ෂා කරන්නේ. එතකොට මේ උළු කැටි ආසේ සර්පෙක් ඉන්නවා. මොකද සීතල එයාලට ආහාර තියෙනවා. ඒ නිසා එතන සර්පෙක් ඉන්නවා. එයා පැනලා ගියන් පස්සේ මේ ආකාරයට මුලින්ම අපි උඩ වැස්ම අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ බලන්න ඕනේ යට තට්ටුවේ සිටින මීමැස්සන් තමන්ගේ වද බැඳගෙන උඩ තට්ටුවට ඇවිල්ලාද කියලා. දැන් ඔයාලට පැහැදිලිව පේනවා මේකේ යට තට්ටුවේ ඉන්න මීමැස්සෝ යට තට්ටුවේ වැඩ අවසන් කරලා උඩ තට්ටුවට එන්න ආසන්නව ඉන්නවා. නමුත් මේකේ පේන විදිහට මීමැස්සොන් හරියාකාරව වද බැඳලා නැහැ. මොකද තීරු වලට සමාන්තරව වද බැඳීමට අවශ්‍ය වුණත් ඔවුන් වද බැඳලා තියෙන්නේ හරහට. අර ස්වභාවික පරිසරයේ මීමැස්සන් පෙට්ටි වලට හුරු කිරීමේදී මෙවැනි තත්ත්වයක් ඇති වෙනවා. ඒ හරහට බැඳලා තියෙන නිසා අපිට උඩ තට්ටුව ගලව ගන්න බෑ. ඒ නිසා ඒ අර උඩ තට්ටුවේ පීලි සහ යට තට්ටුවේ පීලි අතර ඒගොල්ලම එකට එක් කරලා වද බැඳලා තියෙනවා. අර උස්සද්දි පේනවා අර උඩ තට්ටුවේ පීලි සමග යට තට්ටුවේ වද ටික ඉස්සෙනවා. ඒ නිසා අපි එකින් එක මේ උඩ තට්ටුවේ පීලි කපලා අයින් කරගෙන වද ටික ගන්න ඕනේ. දැන් මෙතන අපිට වද ගන්න පුළුවන් වුණත් අර වද කැපීමක් සිද්ධ වෙන නිසා පැණි බැඳලා තිබුණොත් එම පැණි වැස්සීමට ලක් වෙනවා. එවිට මීමැස්සන් කලබල වෙනවා. මේ කලබල වීමේදී අපි මීමැස්සන්ට හිරිහැරයක් වන ආකාරයට මේ සිදු කළොත් ඔවුන් අපිට දෂ්ට කිරීමට පවා ඉඩ තියෙනවා. ඔයාලට පේනවා මේකේ පැණිවද බැඳීම ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ පැණිවද සාමාන්‍යයෙන් බඳින්නේ උඩ තට්ටුවේ. මීමැස්ස උඩ තට්ටුවට ඇවිල්ලා නැති නිසා ඔවුන් තම පිලා තට්ටුව තුලම පැණිවද බැඳීම ආරම්භ කරලා තියෙනවා. මම මේ සිදු කරන්න හදන්නේ ඔවුන්ට තමන්ගේ උඩ තට්ටුව සඳහා ඒමට පාර සකසා දීමක්. ඒ කියන්නේ මෙතනින් වද 2-3ක් පමණ කපා ඉවත් කරයින් පස්සේ ඔවුන් මීමැස්සන් නැවත උඩ තට්ටුවට එනවා. එවිට උඩ තට්ටුව තුල පැණි වැදීම ආරම්භ කරනවා. මම දැන් උඩ තට්ටුවේ තියෙන පීලි එක එක කපලා අයින් කරලා ඉවර වෙලා යට තට්ටුවේ වද 2-3ක් පමණ ප්‍රමාණයක් ඉවත් කරනවා. ඊට පස්සේ යට තට්ටුවේ ඉන්න මැස්සෝ උඩ තට්ටුවට ඇවිල්ලා උඩ තට්ටුවේ පැණිවද බැඳීම ආරම්භ කරනවා. මේකේ මේ උඩ තට්ටුවට එන්න බැරි නිසා තමයි මොවුන් යට තට්ටුව තුල පැණිවද බැඳීම ආරම්භ කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට පේනවා යට තට්ටුවේ හුලම් වදය ඇතුළුව සියලු පැණිවද ටික යට තට්ටුව තුල ස්ථාපිත කිරීමට ආරම්භ කරලා තියෙනවා මීමැස්සෝ. ඒ කියන්නේ උඩ තට්ටුවට එන්න බැරි නිසා තමයි මේ මෙහෙම සිදු වෙලා තියෙන්නේ. දැන් මම මේ තීරු ටික අයින් කරායින් පස්සේ මොවුන් උඩ තට්ටුවට පැණිවද බැඳීම ආරම්භ කරයි කියලා මම විශ්වාස කරනවා. මොකද ඔයාලට පේනවා පැණිවද සියල්ලම යට තට්ටුවේ තියෙනවා. මෙහා කෙරවලේම තියෙන හුලම් වදය. ඊට පස්සේ එතනින් ආරම්භ වුණාන් පස්සේ පිලාවද අයින් කරලා සේරම පැණිවද පමණක් ආරම්භ කරලා තියෙනවා. වද දෙකක් අයින් කරගත්තා. ඒ වද දෙක පිලාවද නෙමේ පැණිවද. එක වදයක් තියෙනවා පොඩ්ඩක් පිලා තත්ත්වයේ පසු වෙන එකක්. ඒ මම නැවත මේ වදයට සම්බන්ධ කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මම කපලා අයින් කරගත්ත වද දෙක. මේ පිලා වදය මේ තට්ටුව සම්පූර්ණ පැණිවදයක්. ඉතිරි වදයේද පැණිවදයක් කියලා පේනවා. මෙහෙම අපි මේ ජනපදයක් පවත්වාගෙන යාම තුළින් අපට නිවස ආශ්‍රිතව අපගේ ගෙවත් ඇති එළවලු පළතුරු වල පළදාව වැඩි කරගන්න පුළුවන්. පරාගණය මීමැස්සන් මගින් ප්‍රධාන වශයෙන් පරාගණය සිදු වෙන නිසා ඊළස පළදාව වැඩි වෙනවා. ඊට පස්සේ අපිට මේ විනෝදාංශයක් වශයෙන්ද කරගෙන යාමේ හැකියාව තියෙනවා. ඉතින් මම ඔයාලට යෝජනා කරනවා ඔයාලගේ ගෙවත්තේත් මීමැස් ජනපදයක් පිහිටුවා ගන්න ආරම්භ කරන්න. මෙය ඇත්තටම අපේ ගෙවත්තට ලොකු වාසිදායක බලපෑම් රාශියක් ලබා දෙන කටයුත්තක්. ඉතින් මේට අවශ්‍ය සියලුම දැනුම මම ඉදිරියේදී Roots and Dreams නාලිකාව තුළින් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සියලු දෙනාම channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ තවත් ඉස්සරහට ගොඩක් එන්න තියෙනවා.